නාවික හමුදාවේ ලොතෙතන් කමාන්ඩර් තිස්සකලගේ ධර්මදාස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රබුද්ධ ද සිල්වා කටයුතු කරනවා. සමූහ තෝරවාදක කණ්ඩායමේ ප්‍රධාන ඩ්‍රම් මේජර් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාර්ටලික සරයෙන් ප්‍රේමතිලක APEC කටයුතු කරනවා. இயற்கை எய்துகின்ற வரை மரிக்காவையும் இலங்கை மண் மீதான நேசத்தினை முன்னிறுத்தி எமது நாளைய சந்ததிக்கு உறுத்துடையதாக்கக்கூடியதான வலுவான தேசத்தினை கட்டியெழுப்புகின்ற உன்னத குறிக்கோளோடு 78வது தேசிய சுதந்திர தின விழாவிலே அடுத்ததாக மரியாதை அணிவகுப்பு ஆரம்பமாகிறது. தற்போது பிரதான மேடைக்கு முன்பதாக முப்படை பிரதிநிதித்துவப்படுத்துகின்ற பேண்ட் வாத்திய குழுவினர் இங்கே அணிவகுத்து வருகின்றார். The 78th National Independence Day Celebrations Parade consists of regiments of Sri Lanka Army, Sri Lanka Navy, Sri Lanka Air Force with their colour squads, the Sri Lanka Police, Special Task Force, Civil Security Department and National Cadet Corps. ශ්‍රී ලංකේ අභිමානය හා අනන්‍යතාව ලොවට විදහා දක්වන ජාතික ධජය රැගෙන ගමන් කරන්නේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් රවින්දු ජයවර්ධන. ජාතික ජජරගෙන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 6 සහ 7 වන බලගණ වලට අයත් බෙල් 212 සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයි. එහි ප්‍රධාන නියමන ලෙස පිළිවෙලින් ගෲප් කැප්ටන් රසංක විජේවර්ධන විං කමාන්ඩර් දහම් රන්දුන ගේස් කොටන නිර දිලීප් නීගහ කුඹුර කටයුතු කරනවා. වත්මන් ගුවන් හමුදා ප්‍රතිමන් මේ ආනාධිත්වයම ගුවන් නියමික වශයෙන් අනදෙන්නක වශයෙන් උපදේශක ලෙස කටයුතු කර තිබෙනවා. දිස්වාසි ලිපුණාතුන් පිටපත් ජනතාව ගුවනින් ගොස් මුදා ගැනීමේදී පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත තම ජීවිත අවදානම නොතකා ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරමින් ආවේක්ෂණ මෙහෙයුම් සිදු කර රටේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක වූ බව අභිමානයෙන් මේ මොහොතේදී හඳුන්වන්නේ. අභිමානවත් 78 වන නිදහස් දින උළෙලේ ජාතික ධජය රැගෙන ශ්‍රී ලංකා අභිමානය සමගින් ශ්‍රී ලංකා අනන්‍යතාව ලෝඩ විදහා දක්වන අවස්ථාව මේ ජාතික ධජය රැගෙන ගමන් ගන්නේ ශ්‍රී ලංකා සන්නද්ධ බලකායේ කපිතන් අසිත අලහකෝන් ප්‍රමුඛ කරගත් යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන් 100 දෙනෙකුගෙන් සමන්විත පිරිසයි. இலங்கையின் தேசிய கொடியை ஏந்தி சென்றார் இலங்கை கவச படைகளின் கேப்டன் ஆசிப் அலகோன் அவர்கள். සම්මාන පෙළපාලියේ පෙරගමන් රථයේ ගමන් කරන මොහොත 78 වන ජාතික නිදහස් දින සමරුම් පෙළපාලිය අනදෙන්නා ලෙස වර්තමාන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා විධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ජනරල් සේනා විධායක ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් නිලන්ත ප්‍රේමරත්න කටයුතු ගමන් ගන්නවා ඇති. ඒ වගේම සපුගස්කන්ධ ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ නාවික හමුදා ප්‍රධාන උපදේශක සහ නියෝජ්‍ය ජල ශාස්ත්‍ර ප්‍රධානී කොමඩෝරු මාලීන දිසානායක වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදා නායක කොමඩෝරු ආනන්ද ප්‍රහාරි යා කොමඩෝ අමිත ජය මහාන ජේෂ්ඨ සමග ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන සරයන් මේජර් බල්ලාතිදාරියක KGM ප්‍රියන්ත මෙරටේ ගමන් ගන්නවා ඇති. ඔහුගේ ආචාර්ය ගරු ජනාධිපති වන්දිතුමා முப்படைகளின் மரியாதை அணிவகுப்பு இப்பொழுது இடம்பெறுகின்றன. පෙරගමන් රථයේ නිලධාරීන්ගේ ආචාර්ය සමගින් ශ්‍රී ලංකා යුද හමුදාවයි සම්මාන පෙළපාලියට එක්වන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ ධජය රැගෙන ගමන් ගන්නේ කපිතන් කනිෂ්ක ජයරත්න. ශ්‍රී ලංකා යුද හමුදාව ජන්මෙන් ලද එක්තර භාවයන් නිර්වීත භාවයන් සමග දේශීයට අසීමිතව ගෞරව කරන අභිහිත රණවිරුවන්ගෙන් සිසැදි ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම සන්නද්ධ සේවාව ලෙස අප මාතෘ භූමියට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ දැවැන්තම කාර්යභාරයක් ඉටු කළ දේශීය ආරක්ෂකයා ලෙස විරුදාවලිය ලත් 76 වසරක අභිමානනීය ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා යුද හමුදාවයි දැන් සම්මාන පෙළපාලියට එක්වන්නේ ලොතිතන් ජෙනරාල් ලසන්ත රොද්රිගු ජේෂ්ඨ නිලධාරීතුමන්
හමුදාපතිත්වයේ දරන ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී ස්වභාවික ව්‍යසනයකදී මාතෘ භූමියත් ඒ ජනතාවත් සුරකින්නට තම දිවි පරිදිවට සබා නොබියව පෙරට එන බව දිත්වා සිදුකුණාට වැටළු පසුගිය කාල සීමාවේ අප මුහුණ දුන් සියලු ව්‍යසන තත්ත්වයන්හිදී මනාව පසක් කරන්න ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වුණා. 76 வருட பெருமை மிகுந்த வரலாற்றை தன்னகத்தை கொண்ட இலங்கை ராணுவத்தின் மரியாதை அணிவகுப்பையை இங்கு நீங்கள் காண்கின்றீர்கள். At the 78th National Independence Day, we are now witnessing the arrival of the Sri Lanka Army, the defenders of the nation, which has 76 years of glorious history, marching in the parade. ශ්‍රී ලංකා යුද හමුදා තෝරවාදක කණ්ඩායමේ පැමිණීම 78 වන ජාතික නිදහස් දින සමරු උළෙල අභිමානවත් කරන යුද හමුදා තෝරවාදක කණ්ඩායමයි මේ වන්නේ. ඉනානතුරුව මේ විස්තර කතනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය ධම්මික හෙට්ටිආරච්චි මා සමග එක්වනවා. හැත්තෑටවැනි ජාතික නිදහස් දින සැමරුම් මුල්ලේ සම්මාන පෙළපාලයට දැන් එක්වන්නේ වර්ෂ 1955 දී ආරම්භ කරන ලද ජනාධිපති ජජ හා ඒකක වර්ණයෙන් පිදුම් ලබා ඇති දෛවීය කැඳවුම කොතනද ආදර්ශ පාඨයකට ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය ශ්‍රී ලංකා සන්නා සන්නද්ධ බලකාය ඛණ්ඩයට අනුගමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නාමල් මෙන්ඩිස් එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්ට් සරේට්ගේ බලධාරියෙක් දේගස් පිටියේ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1955 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை கவச வாகன படையணியாகும். Parading now is the Sri Lanka Armoured Corps. Sri Lanka Armoured Corps was established in 1955. හැත්තෑටවැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ සම්මාන පෙළපාලය සඳහා දැන් එක්වන්නේ वर्ष 1888 දී ආරම්භ කරන ලද ජනාධිපති වර්ණ හා රෙජිමෙන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද යුක්තියක් කීර්තියක් යන මගින් ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවයි. වර්තමාන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන්ට් ජෙනරාල් ලසන්ත රෝත්‍රබු දේශනකාරතුමාද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහි වූ අභීත සෙන්පතියෙකු බව සිහිපත් කර සිටිනවා. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඛණ්ඩයට අනුගමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් අසංක බණ්ඩාර එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්තාර 1 එච්.ඩබ්ලිව් ප්‍රේමරත්න ගමන් කරනවා. ராணுவ தளபதி லெப்டினன்ட் ஜெனரல் லசந்த ரோட்ரிகோ அவர்களை உருவாக்கிய 1888 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை பீரங்கி படையணி இதுவாகும். And now marching in the parade is the Sri Lanka Artillery, established in 1888. The present commander is also from this regiment. හැත්තෑටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලයට දැන් එක්වන්නේ 1951 වර්ෂයේදී ආරම්භ කරන ලද මව්බිම ගෞරවයේ සේවය යන ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය. ඉංජිනේරු බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් මලිත් රාජකර්ම එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි 1 ටී.ජී. සාන්තකුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1951 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை பொறியியலாளர் படையணியாகும். Marching now in the parade is the Sri Lanka Engineer Corps, established in 1951. හැත්තෑටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1943 දී ආරම්භ කරන ලද ස්ථීර ශනික ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා සංඥා බලකාය. ශ්‍රී ලංකා සංඥා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් චමල් මැදවත්ත එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි 1 WR මදුසංක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1943 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை சமிஞ்சை படையணியாகும். Marching in the parade now is the Sri Lanka Signal Corps, which was established in 1943. හැත්තෑටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලයට දැන් එක්වන්නේ වර්ෂ 1881 දී ආරම්භ කරන ලද සේවය කරන ආදර්ශ පාඨය කරගත් රාජකීය වර්ණ, රාජනීය වර්ණ හා ජනාධිපති වර්ණයන්ගෙන් පිදුම් ලබා ඇති ශ්‍රී ලංකා පාබල හමුදාව. පාබල හමුදා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් වර්ම හේවගේ ඒ වගේම අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් බල්ලත්දාරි 1 KAS ආරියරත්න ගමන් කරනවා.
உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1881 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை லேசாயுத காலாட் படையணியாகும். Now you witness the Sri Lanka Light Infantry Regiment, which was commenced in 1881. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලයට දැන් එක්වන්නේ වර්ෂ 1956 දී ආරම්භ කරන ලද නිර්භීත වේගවත් ආදර්ශ පාඨය කරගත් ජනාධිපති යෂ්කීන් හා රෙජිමේන්තු යෂ්කීන් පුදුම ලබා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ එකම රයිෆල් රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවයි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩයට අනදමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් නාමල් පෙරරා. එම කණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාරියක GRNU කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1956 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை சிங்க படையணியாகும். We witnessed the Sri Lanka Singha Regiment, which commenced in 1956, marching in the parade. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1962 දී ආරම්භ කරන ලද නොනවති ඉදිරියට ආදර්ශ පාඨය කරගත් ජනාධිපති වර්ණ, රෙජිමේන්තු වර්ණ හා ඒකක වර්ණයන්ගෙන් පිළිම ලබා ඇති ගැමුණු හේවා බලකාය. ගැමුණු හේවා බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් සුරේන්ද්‍ර වෙල්ලාලගේ. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාරියක DMA දිසානායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1962 ஆண்டு ஆரம்பிக்கப்பட்ட கெமுனு ஹேவா படையணியாகும். Marching now in the parade is the Gamunu Watch, which was established in 1962. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ 1983 වර්ෂයේදී ආරම්භ කරන ලද ජනාධිපති වර්ණයන්ගෙන් හා රෙජිමේන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද සමගිය ශක්තියයි ආදර්ශ පාඨය කරගත් ගජබා රෙජිමේන්තුවයි. ගජබා රෙජිමේන්තු ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සේනක බණ්ඩාර. ගජබා රෙජිමේන්තු ඛණ්ඩයේ අවසානයේ රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාරියක KKB ප්‍රියදර්ශන ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1983 ஆண்டு ஆரம்பிக்கப்பட்ட கஜபா படையணியாகும். We now witness the arrival of the Gajaba Regiment, which was established in 1983. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1988 දී ආරම්භ කරන ලද සමර්ථානං අතිබාරං ආදර්ශ පාඨය කරගත් ජනාධිපති වර්ණයන්ගෙන් හා රෙජිමේන්තු වර්ණයන්ගෙන් පිදුම් ලද විජේබාහු පාබල් රෙජිමේන්තුවයි. විජේබාහු පාබල් රෙජිමේන්තු ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් අනුස්ක පළවිල. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලත්දාරියක PRNMV කුසල්ල මංකඩ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1988 ஆண்டு ஆரம்பிக்கப்பட்ட விஜயபாகு காலாட் படையணியாகும். Marching now in the parade is the Vijayabahu Infantry Regiment, which was established in 1988. හැත්තටවනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ 2007 වර්ෂයේදී ආරම්භ කරන ලද ජවීන් පෙරමුණට ආදර්ශ පාඨය කරගත් යාන්ත්‍රික පාබල් රෙජිමේන්තුවයි. යාන්ත්‍රික පාබල් රෙජිමේන්තු ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් තුෂාන් ප්‍රේමචන්ද්‍ර. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්දාරි එක EM රණසිංහ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 2007 ஆண்டு ஆரம்பிக்கப்பட்ட இயந்திரவியல் காலாட் படையணியாகும். Established in 2007, this is the Mechanized Infantry Regiment. ලෝකයේ විශේෂ හමුදාවන් සඳහා පමණක් පැළඳිය හැකි මෙරුන් හිස්වසුම පැළඳ 70 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1980 දී ආරම්භ කරන ලද ලොහක්ක් නොමත ආදර්ශ පාඨය කරගත් කමාන්ඩෝ රෙජිමේන්තුවයි. කමාන්ඩෝ රෙජිමේන්තු ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නානක අබේසිංහ. රෙජිමේන්තු සරණ මේජර් බල්ලත්දාරියක AMD සංජීව ඒ අවසානයේ ගමන් කරනවා. දිට්වා සුළු කුණාටුවෙන් පීඩාවටපත් වූ ජනතාව මුදා ගැනීම සඳහා කමාන්ඩෝ මුදවා ගැනීම කණ්ඩායම විසින් වෙනත් සහන කණ්ඩායම් වලට ළඟා වීමට නොහැකි උදා දුෂ්කර අන්තරදායක ප්‍රදේශවලට ගොස්
මුදවා ගැනීම මේ මුදා සාර්ථකව සිදු කළ අතර එහිදී රම්බොඩ ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටි විදේශ ජාතිකයන් 29 දෙනෙකු බේරා ගැනීමද මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1980ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவத்தின் கமாண்டோ படையணியாகும். Marching now in the parade is the Commando Regiment. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1985 දී ආරම්භ කරන ලද අධිෂ්ඨානෙන් අභීතව අරමුණ කරා ආදර්ශ පාඨය කරගත් ජනාධිපති රණපාර්ශ්වයෙන් හා රෙජිමේන්තු රණපාර්ශ්වයෙන් පිදුම් ලද විශේෂ බලකායයි. විශේෂ බලකා ඛණ්ඩයට අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ විජේ සුරු ගුණසේකර අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජ බල්නතර එක HMSD කියලා ගමන් කරනවා. දිට්වා සුළුකුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව මුදා ගැනීම සඳහා විශේෂ බලකාටයක් සංක්‍රාමික කිමුතුම් බලගණය සංක්‍රාමික යතුරුපැදි බලගණය සහ නාගරික සටන් බලගණය විසින් තා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ අතර නායම් හේතුවෙන් සිදු වූ මාර්ගාවීර වීම නිසා කිසිවෙකුට ළඟා විය නොහැකි වූ රස්මුක් වතිවායේ ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය සහන සේවා සැලසීම සඳහා සංක්‍රාමික යතුරුපැදි බලගණය විසින් සිදු කළ මේක உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1985ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவத்தின் விசேட படையணியாகும். We witnessed the arrival of the Corps of Engineer Services, which was started in 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1950 දී ආරම්භ කරන ලද ආරම්භ කරනු නිමාවක් දක්වන ආදර්ශ පාඨය කරගත් ඉංජිනේරු සේවා බලකාය. එම ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් ගමිත් වීරසිංහ අවසානයේ රෙජිමේන්තු සරණ මේජර් බල්ලන්තාරියක MSD ප්‍රේමරත්න ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1950ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட ராணுவ பொறியியலாளர் சேவை படையணியாகும். වර්ෂ 1918 දී ආරම්භ කරන ලද සැමට උදාර සේවය ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය දැන් ගමන් කරන්නේ. එම ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් මාධව ඇලේගොඩගේ අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජර් බල්ලන්තාරියක IBMRS විජේරත්න ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1918ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ சேவை படையணியாகும். We now witness the Sri Lanka Army Service Corps, which was established in 1918, marching in the parade. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1981 දී ආරම්භ කරන ලද විපතේදී පීඨ ආදර්ශ පාඨය කරා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් සාතුර දසනායක එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක EBM උදේ කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1881ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ வைத்திய படையணியாகும். Joining the parade now is the Sri Lanka Army Medical Corps, which started in 1881. 78 වනි ජාතික නිදහස් දින සමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද නොපමාව සපුරම ආදර්ශ පාඨය කරා ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ බලකායයි. එම බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් ෂාන් ගමගේ අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරිය එක DMPS දිසානායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ போர்க்கருவி படையணியாகும். Established in 1949, now we witness the Sri Lanka Ordnance Corps. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද නිපුණත්වයෙන් රණබිමට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායයි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් දිල්ෂාන් ජයසංක එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්තු සරණ මේජර් බල්ලන්තාරියක RMKN රත්නායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை மின் இயந்திர பொறியியல் படையணியாகும். Marching now in the parade is Sri Lanka Electrical and Mechanical Engineers Corps. 78 වනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද ආදර්ශයෙන් පෙරමුණ ගනිමු ආදර්ශ පාඨය කරා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නුවන් අබේරත්න එම ඛණ්ඩය අවසානයේ රෙජිමෙන්ට් සරණ මේජර් බල්ලන්තාරියක WP නුවන් කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ போலீஸ் படையணியாகும். We now witness the Sri Lanka Corps of Military Police, which started in 1949, marching in the parade. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1951 දී ආරම්භ කරන ලද
සේවයෙන් විශිෂ්ටත්වයට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා කණ්ඩායමේ අනදෙමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් අරුණ හේරන්. එම කණ්ඩායම අවසානයේ රෙජිමෙන්තු සරේන් මේජර් බල්ලත්තාර 1 HMAS හේරත් ගමன் කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1951ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ பொது சேவை படையணியாகும். பெற்ற படைப்பிரிவாக 145 வருட பெருமைமிக்க வரலாற்றுக்கு உரிமையுடைய ஆயத்தமின்றுகிறாத எனும் மகுட வாசகத்தை கொண்ட தேசிய மாணவ சிப்பாய் படையணி ஜனாதிபதி அவர்களுக்கு தமது கௌரவத்தினை வழங்கும் சந்தர்ப்பம் இதுவாகும். The National Cadet Corps, living by its motto, never be unprepared, proudly marches in the 78th Independence Day Parade. The vehicle carrying our Triforce's veterans now joins the parade. Those who once gave their strength, their sweat and their blood to the nation return today with quiet pride. Though retired from duty, their love for the motherland continues to. These brave souls gave their strength, their bodies and their all to protect our motherland so we may live free. With hearts full of pride and sacrifice, they salute the President, a timeless tribute to courage, honour and the enduring spirit of Sri Lanka. இலங்கை ராணுவத்தின் முன்னாள் வீரர்களும் யுத்தத்தின் போது உடல் உறுப்புகளை இழந்த ராணுவ வீரர்கள் மற்றும் முப்படை வீரர்களை இப்பொழுது நீங்கள் காண்கின்றீர்கள். මව්බිමේ කීභාව උදෙසා මව්බිම ජයග්‍රහණය කරවීම උදෙසා සිය ශක්තිය එකතු කළ විරෝධාර සෙබළුන් අද සිය අභිමානය මේ නිදහස් දින සමරුම් වලට කරන මොහොත තමන් විසින් කළ කැපකිරීම මේ මව්බිමේ උත්තම නිදහස සඳහා හේතුණු බව සිත්ති දරාගෙන ඒ අභිමානවත් නිදහස සඳහා තමන්ගේ ශක්තිය එකතු කරන අවස්ථාවයි අප දකින්නේ. නිදහස් දින සමරුම් වලට එක්වන ගරු ජනාධිපතිතුමාගේ සියලු දෙනාගේ ආචාර්ය ඒ සියලු විරෝධාර සෙබළුන් වෙනුවෙන් හිමිවන මොහොත. සම්මාන පෙළපාලියේ අවසානය සටහන් කරමින් මේ ගමන් කරන්නේ සමස්ත පෙළපාලියේ දෙවන අනදින නිලධාරී හා ප්‍රධාන සරඹ උපදේශකයින් ගමන් ගන්නා රථයයි. සම්මාන පෙළපාලියේ දෙවන අනදින්නා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් තුසිත බණ්ඩාර සමග යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සරඹ උපදේශක ලෙස කටයුතු කරන බලලත් නිලධාරී 1 KN GKP පංචසිංහ.